හෙලෝ අද අපි පොඩි ඩියවුට් එකක් යන්න තමයි හදන්නේ මගේ නංගි මල්ලි එක්ක. ඉතින් අද බලමු අපි කොහොමද අපේ දවස ගත කරන්න කියලා. මේ ඉන්න අපේ නංගි වැඩි කැමති නැහැ වීඩියෝස් වලට ඉන්න. ඒනට මම අද කොහොම හරි පොඩ්ඩක් වීඩියෝ කරගන්නවා. අපි දෙන්නම උදේම ටික්ටොක් එකක් දාගෙන ගියා පාදුක්කට. මොකද නංගිගේ බර්සරි එකකට බැංක් ඩීටේල්ස් ඉල්ලලා තිබ්බා. ඒකේ කොපියක් ගන්න. අපි දැන් මේ බැංක් එකට යන ගමන් තමයි ඉන්නේ. බැංක් එකේ වැඩ ඉවර කරගෙන අපහු ටුක් එකක් දාගෙන අපි යන්න හදන්නේ දැන් හැව්ලොක් එකට. හැව්ලොක් එකට යන්න හේතුව තමයි අපේ ගෙදර පොඩි එක්කෙනා අපේ මල්ලි තාම හැව්ලොක් එකට ගිහිල්ලා නැහැ. කොහොම හරි දැන් අපි යන ගමන් අපේ නංගිට ෆ්‍රොක් එකක් බලන්න පොඩි කඩේකට ගියා. එයා එතනින් ෆ්‍රොක් එකකුත් සිලෙක්ට් කරගත්තා. එතනත් ලස්සන ෆ්‍රොක්ස් තිබ්බා. පස්සේ ඔන්න මල්ලි අපිට සෙට් වුණා. ඉතින් දැන් අපි අද හැව්ලොක් එකේ ඩේ එක ගත කරන්න තමයි යන්නේ. ඉතින් ගෙදර ලොකු අක්කා විදිහට එයාලා කැමති තැන් වලට ගෙනියන එක ඉතින් මගේත් පොඩි වගකීමක් තියෙන නිසා අද මල්ලිව අපි එක්කගෙන ආවා. ඉතින් මමත් අද ඇවිල්ලා shopping කරන්න fit on කරා. ගවුන් දෙක තුනක්ම fit on කරා. මං ගවුන් දෙකක වීඩියෝස් විතරයි අරගෙන තිබ්බේ. ඊට පස්සේ මාත් ෆ්‍රොක් එකක් ගත්තා. කොහොම හරි ඊට පස්සේ බයිලි එකටත් ඇවිල්ලා අපි බැලුවා. කොහොම හරි මං ගත්ත ෆ්‍රොක් එක ඊළඟ දවසේ මම ඇවිල්ලා ආපහු චේන්ජ් කරා. අපේ අම්මා කැමති වුණේ නැහැ ඒකට. බයිලි එකට අපි ආවා ෂර්ට් බ්ලවුස් තියෙනවද කියලා බලන්න මට ඔෆිස් වෙයාර්ස් වලට. බට් මං කැමති දෙයක් නැහැ. පස්සේ අපි තුන් දෙනාම පොඩක් ඇවිදින්න ගියා ෂොප් වල. ඊට පස්සේ නතර වුණේ ඔන්න ඔතන. වාහන දැක්කොත් අපේ මල්ලි එතන නතර වෙනවා. පොඩි එකාගේ ආසාව. හොඳයි මේක මෙහෙමයි මේක යකඩ මේ වාහනේ මේ BMW මේ වාහනේ Prado විස්තරේ ඔක්කොම කියනවා. පස්සේ එයාව ගේම් එකක් ප්ලේ කරන්න මම එකගෙන ආවා. හුඟ කාලෙකින් එයාත් එළියට ගිහිල්ලා නැති නිසා දැන් ඉතින් එයා ගේම් ගහන්න තමයි හදන්නේ. මුලින්ම ප්ලේ කරද්දී නම් මෙයා ගියේම කැලේ. මං හිතුවේ ගේම් එක ඔක්කොම කැලේ මිදී කියලා. පස්සේ එයා හැබැයි වැඩේ අල්ලගත්තා. ඔයා කියන්න දැන් ඔයාට ඕනේ ඩයිනමෝ එකකින් කන්නද පීසා හට් එකකින් කන්නද නැත්නම් වෙන කොහෙන්ද කන්නද? ඩයිනමෝද පීසා හට්ද සවීරද ඩයිනමෝද ඊට පස්සේ අපි කෙලින්ම ආවේ පොඩි කොෆි ක්‍රේවින් එකක් සම්පූර්ණ කරගන්න. මට ඉතින් කොහේ ගියත් කෝෆි එකක් චීස් කේක් එකක් දැක්කොත් ඉන්න බෑ. මාරම ක්‍රේවින් එකක් එන්නේ. අපේ නංගිටත් ක්‍රොසන්ට් එකක් කන්න ඕනේ කිව්වා. පස්සේ චීස් කේක් එකකුයි ක්‍රොසන්ට් එකකුයි අපි කොෆි දෙකක් දාගත්තා. අපේ මාළි නම් කොෆි බොන්නේ නෑ වැඩිය. හැබැයි එයා පුදුමයි. එයා කැමති වුණා මේ කොෆි එකට සුගර් අඩුවෙන්. ඒ වුණාට එයා ඒකට කැමති වුණා. ඊට පස්සේ ඉතින් අපි තුන්දෙනාම කියව හෙන්න වෙලාවක් කොෆි බීලා උපදූප කියව අපි අපේ මීල් එක එන්ජොයි කරා. ඉතින් අපි කාලා
පොඩි ගේම් එකක් ප්ලේ කරන්න කියලා හිතුණා. ඊට පස්සේ ඔන්න ඉතින් අපි ආවා පොඩි ටෙඩි බෙයා කෙනෙක්ව ගන්න chance එකක් හම්බෙයිද කියලා හිතාගෙන වුණාට අපේ මල්ලි තමයි try කරේ. අපේ මල්ලි හැදුවා ඉතින් මට අර සුදු පාට පපියා වරන් දෙන්න. එයාගේම සල්ලි වලින් අරන් දෙන්න try කරා 3-4 පාරක්ම but bad lucky. මං හිතන්නේ ඒක මගේ bad lucky එක. අපිට ටෙඩි බෙයා කෙනෙක් ගන්න හම්බුනේ නැහැ. අනේ මට කවදාකවත් ගන්න හම්බෙලා නැහැ. අනිත් අය කොහොම ගන්නවද මන්ද. කොහොම හරි ඉතින් අපේ මල්ලි try කරා ඉතින්. මට ඒක ගැන හරිම සතුටුයි. කොහොම හරි එතනිනුත් ඇවිල්ලා අපි ගෙදර යන්න කියලා හදනකොට මෙන්න මේ තැන දැක්කා. හැව්ලොක් සිටි එකේ arrange කරලා තිබ්බා අවුරුදු වලට. හරිම ෂෝක්. ඉතින් චුටි ළමයින්ට ඇවිල්ලා ප්ලේ කරන්න පුළුවන් ලස්සන තැනක්. ගොඩාක් අය ෆොටෝස් ගත්තා, රබන් ගැහුවා. නයිස්. ඊට පස්සේ අපි ඔන්න අපේ ලන්ච් එක ගන්න කියලා යන්න හදන්නේ. මල්ලිට ඕනෝ කිව්වේ ඩයිනමෝ යන්න. ඔන්න අපි කොහුවල ඩයිනමෝ එකට ආවා. ඕඩර් එක දාලා ඔන්න දැන් ඕඩර් ගෙනගන් ඉතින් බලාගෙන හිටියා. බඩගිනිත් නැහැ. ඒ වුණාට කෑම දැක්කට පස්සේ අපේ මල්ලිට නම් මාරව බඩගින්නක් ඇවිල්ලා යමාර මාසයි පිසකම හරිම සතුටෙන් කනවා ඉතින්. ඊට පස්සේ ඔන්න අපි ආවා නුගේගොඩ කූල් ප්ලෑන්ට් එකට. ගෑනු ළමයි ඉතින් කොහොමත් කැමතිනේ මේ වගේ චූටි ජුවලරිස් වලට. ඉතින් මමත් කූල් ප්ලෑන්ට් එකට ආවොත් අනිවාර්යයෙන්ම යන තැනක් තමයි මෙතන. කොණ්ඩබූල්, ජුවලරිස්, ඉයරින්ග්ස්, චේන්ස් හැමදේම තියෙනවා. අනිවාර්යෙන් මම ජුවලරි ගන්නවා නම් එක්ක රින් එකක් හරි ඉයරින් එකක් හරි අනිවාර්යෙන්ම කූල් ප්ලෑන්ට් එකට ගියොත් ගන්නවා. ඊට පස්සේ මම ඩෙනිම්ස් වගේක් try කරා. මොකද දිග ඩෙනිම්ස් තිබ්බා. මම උස්ස නිසා මට සමහර ලාවට දිග ඩෙනිම්ස් හොයාගන්න අමාරුයි. හැබැයි කූල් ප්ලෑන්ට් එකේ එදා තිබ්බ නිසා නංගීමයි දෙන්නම try කරා. මං එතනින් එකක් පික් කරගත්තා. ඩාර්ක් බ්ලූ එක. පස්සේ ඔන්න අපේ මල්ලිට ආයේ එතනත් හම්බ වෙලා එයාගේ ගැජට් ටික. කොහොම හරි මෙයා ඔතනදි නම් කා එකක් ගත්තා. කොහොම හරි එයාගේ ආශාව ඉෂ්ට කරගත්තා. දැන් ඉතින් අපි ගෙදර බලාපොරොත්තු වෙන තමයි සූදානම. අපි shopping කරා. ඉතින් අද සතුටින් හිටියා. තුන්දෙනාත් එක්ක හුඟ කාලෙකින් අපි තුන්දෙනා විතරක් තනියෙන් එළියට ආවේ. ඉතින් අද දවස ගැන හරිම appreciated. මම හරිම bless වෙනවා. අපි තුන්දෙනාට මෙහෙම එකට කාලය ගත කරන්න හම්බෙච්ච එක ගැන. අපේ නංගිත් දැන් යුනිවර්සිටි යන නිසා අපිත් එක්ක ගොඩාක් වෙලාවක් ළඟින් ඉන්නේ නැහැ. ඉතින් මට අද දවස ගැන ගොඩාක් සතුටුයි. එහෙනම් අද vlog එක ඉවරයි. We hope you enjoying this. Thank you. Bye.